චාෝ කොමිස්ටායි මම දෙනේ. අද අපිත් එක්ක සිටි එකට යන්න ඕගොල්ලොත් ලෑස්තිද? ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් අපිට සිටි එකට යද්දි දකින්න ලැබෙන්නේ මොන වගේ දේවල්ද කියලා බලා ගන්න පුළුවන්. එහෙනම් දිගටම ඉන්න. එහෙම කරන්නේ හොඳ ළමයි. එහෙම කරන්නේ හොඳ ළමයි. පෙන්වන්න ඕන ඒ වගේ එකක් වෙන්න ලංකාවේ දන්නේ මිරිතිලි. පිස්සු. ඇහුණ නේද අපේ අම්මගේ කතාව? එදා නම් හොඳට ඉර පායලා තිබ්බා. ඒකින්ද සීත ගතිය ටිකක් අඩුයි. සිටි එකට යනවා කිව්වත් අපි ඉතින් කරපු විශේෂ දෙයක් තිබ්බේ නැහැ. අපි ගියේ පල්ලියට. ඉතින් ඕගොල්ලන්ට මේ වීඩියෝ එකේ අන්තිම හරියෙදි වගේ අපේ මල්ලිවත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් මං ගත්ත ලස්සන ෆොටෝස් මොනවද කියලා ඔයාටත් බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙහි බයිසිකල් වලින් යන අයටයි පයින් යන අයටයි යන්න වෙනම ලේන් එකක් තියෙනවා. ඉතින් මෙහෙම වෙන් කරලා තියෙන එකම අපිට ගොඩක් ආරක්ෂිතයි. ඒකින්ද පොඩි ළමෙක්ට උනත් යන්න පුළුවන්. හොඳම උදාහරණය තමයි අපේ මල්ලි. මොකද කිව්වොත් අපේ අම්මා ලංකාවේ ඉද්දි එයාට බයිසිකලේ පදින්න දුන්නේ අපේ ගෙදර විතරයි. හැබැයි මෙහි එයා තනියම සිටි එකට යනවා බයිසිකලේ. දැන් නම් සිරිගිර ගොඩක් ළඟයි ළමයිනේ. ඔය ඉස්සරහා ගුහාවක් වගේ තියෙන ඒක යටින් ගියාපුවම එහා පැත්තට අපිට ලේසියෙන්ම යන්න පුළුවන්. මේකට ඉතාලියෙන් කියන්නේ සොත්තු පසාජ්ජෝ කියලා. ඉතින් මේ සොත්තු පසාජ්ජෝ ගොඩක් මේ සිටි එක වටාම තියෙනවා. ඉතින් මේකෙන් වාහන තදබදය අඩු කරගන්නත් පුළුවන්. ඒ වගේම ලේසියෙන් පයින් යන අයටයි බයිසිකල් වලින් යන අයටයි තමන්ගේ ගමන් පහසුව වැඩි කරගන්නත් පුළුවන්. මම ඔය සූම් කරද්දි ඉඳගෙන ඉන්නේ අපේ මල්ලි. එයා වේල පහෙන් බයිසිකලෙන් ගිහිල්ලා ඔය අපි එනකන් ඉඳගෙන ඉන්නවා. ඔය දැන් මං යන හරිය පොඩ්ඩක් කන්ද ගතියයි. ඒ වුණත් අර ආච්චි අපූරුවට බයිසිකලේ පැදගෙන කන්ද නගිනවා ඔයාලා දැක්කද? මේ අයට බයිසිකල් පදිනවයි පයින් යනවයි කියන්නේ සාමාන්‍ය දෙයක්. සාමාන්‍යයෙන් ලංකාවේ නම් බයිසිකලෙන් පයින් යනවයි කියන්නේ පොඩ්ඩක් අඩුවෙන් වෙන දෙයක්නේ. මෙහි සාමාන්‍යයෙන් හැමෝම ගාමම බයිසිකල් තියෙනවා. ඉතින් සම එකට ඒගොල්ලෝ ගමන් බිමන් යන්නේ බයිසිකල් වලින්මයි. ඉතින් ඒක නිසා වාහන තදබදේ පරිසර දූෂණේ මේ දෙකම අඩුයි. ඒ ආච්චි නම් දවල්ට කාලා බල්ලවත් ඇවිද්දන්න ඇවිල්ලා වගේ. මේ වගේ දේවල් මෙහි සාමාන්‍යයි. නිතර දෙවේල දකින්න පුළුවන්. මේ ඔයාලා දකින්නේ ලුක්කා සිටි එක එළියෙන් පේන විදිහ. ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම කැතයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අමතක කරන්න එපා. හොඳේ?
අපේ මල්ලිගේ හිනාව ගැන මොකද හිතන්නේ ඔයගොල්ලෝ? මොනා වුණත් හරි ලස්සන හිනාවක්. බලාගෙන වල්පිට ලස්සනෙන් ඔන්න පාරවිත්තියක් අර ගිහින් අරහෙන් ගිහින් ආම ගිහින් අර හරි ගන්න. අර යන පාර තියෙන්නේ. එන්නේ ගිහින් ඔහොම ගිහින් අතරින් ඇවිල්ලා ඔහොම ගිහින් ආයෙ හැරිලා ඇයි යාවේ? අපේ මල්ලි කැමති නෑ මගේ වීඩියෝ වලට එන්න. මොකද එයාව කැතට වීඩියෝ කරනවා කියලා එයා හොඳටම දන්න හින්දා. සාමාන්‍ය අපි දෙන්න සමගියෙන් ඉන්නේ එළියට ගිහපොම විතරයි. ඉතින් සමගියෙන් ඉන්නවා අනිත් වෙලාවට අපි සමගියෙන් නෙමෙයි ඉන්නේ. ඉතින් ඒ හින්දා සමගියෙන් ඉන්න වෙලාවක පොඩි වීඩියෝ ක්ලිප් එකකුත් ගත්තා. මෙතනින් එහාට මම ඉතින් වැඩි කියවන්න යන්නේ මොකද මේ වටපිටාවේ කැත ඕගොල්ලෝ සැනසෙල්ලේ බලන්න ඕන හින්දා. අපි දැන් අතරමං වෙන්න යන්නේ ළමයි. අම්මා නැතුව මල්ලිමයි මේ නොදන්න පාරකින් යනවා. අපි මීට කලින් මේ පාරෙන් ගිහින් නැහැ. අපිත් මේ යන්නේ පළවෙනි වතාවට.
ටික දවසකින් සිටි එකේ රවුමකුත් ඔයගොල්ලෝම කැඳගෙන යන්නම්. ඕක තමයි අපි යන පල්ලිය. ඉතින් සීටි ගාස්සේ වීඩියෝ ගන්න ගියේ නැහැ මම. ඉතින් ඒ පල්ලේ ඉස්සරහම පොඩි බංකුව වගේක් දාලා තියෙනවා. අපි ඉතින් එතෙන්ට වෙලා ටිකක් ඉඳලා ඉඳගෙන හිටියා. ඔයාලා දකිනා නේද ඔය ඔතන පිළිමයක්? ඒ පිළිම වටේ තියෙන ටැප්. ඒ ටැප් වල සාමාන්‍යයෙන් හොඳ වතුර, ඒ කියන්නේ බොන්න ගන්න පුළුවන් වතුර තියෙනවා. ගොඩක් අය ඒ ටැප් වලින් තමා ගෙදර බීමට වතුර ගන්න. ඒවා ක්ලෝරින් දාලා පිරිසිදු කරපු වතුර ඉතින්. එහෙනම් ඉතින් අදට මගේ vlog එක ඉවරයි. ආයෙත් ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. චාව්. I knew I loved you. Because I don't just think about you when I'm alone. I think about you when I'm having a blast in a room full of people. I love the